විශේෂයෙන්ම නඩු ගණනාවක් පවරලා තිබෙනවා. News Lens. විශේෂයෙන්ම නඩු ගණනාවක් පවරලා තිබෙනවා. අල්ලස්සා දූෂණ කොමිෂමෙන් ඒ වගේම ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ පවරලා තිබූ නඩු ගණනාවක් පොඩි පොඩි දෝෂ තියෙනවා කියලා අයින් කරලා තියෙනවා. අපි ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කිව්ව එක තමයි හැමදාම කියන්නේ එක තමයි. ඒ නවත්තලා තියෙන නඩු ටික ආරම්භ කරන්න. මොකද ඒවා අවුරුදු ගාණක් අධිචෝදනා යටතේ පරීක්ෂණ කරපුවා. තරලන්ද වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවට දැන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ පාරාවලල්ලක් වෙලා ජනතා පෙරමුණු දිසාවට මෙන බව පේනවා. ඒ වාර්තාවේ තුන්වෙනි පරිච්ඡේදයේ 88 89 කාලේ භීෂණය පිළිබඳව දැක්වෙලා තියෙනවා. දන්නලා තියෙනවා. ඉතින් ආණ්ඩුව බලයට පත් වෙන විශාල පොත් සංඛ්‍යාවක් ජනතාව ඉන්නවා. ඒ වගේම පොදුවෙන් අටක් බලය ගත්තා පොදුවෙන් අටක් පාලනය කරන්න බැරි බව දැන් පෙන්නලා තියෙනවා. ඒක ජනතාවට මතක් වෙමින් යනවා. ඒ නිසා අපි හිතනවා ජනාධිපතිතුමා සහ මහමැතිවරණයේ රටේ ජනතාව ඡන්ද ප්‍රකාශ කළාට වඩා වෙනස් තත්ත්වයකින් මේ පළාත් පාලන ආයතනවල බලය ලබා දීමට කටයුතු කරයි කියලා. ඒ සඳහා ජනතාවට ඇතිවෙන බව අපිට පේනවා. ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ බොරුවෙන් බලයට පත් වෙච්ච ආණ්ඩුවට බොරුවෙන්ම රට පාලනය කරන්න දෙන්නේ නැතුව උන්ට පෙන්වන්න ජනතාවගේ ශක්තිය අපි රැවටුනේ නැහැ කියන එක පෙන්වන්න හොඳම අවස්ථාව තමයි මේ පාලක සභාව නගර සභාව මැතිවරණයේදී තමන්ගේ මේ රජයේ බලයට පත් වෙනකොට තිබුණේ හාල් කිලෝ එකක් රුපියල් 100 ගානට දැන් ඒක 200 ගානට එහා ගිහිල්ලා තියෙනවා. දැන් සිංහල හින්දු අලුත් අවුරුද්ද එනකොට මේක තවත් අමාරු තරකට යනවා කියන එක අපිට පැහැදිලි දැන්. ඒ නිසා ගොවියාගේ ප්‍රශ්න එහෙම පිටින්ම මේ වෙලාවේ ගොඩ ගැහෙනවත් එක්කම රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තරකට පත් වෙලා තියෙනවා. ආණ්ඩුව මේ වෙනකොට රිලව් හොයමින් රිලව් ගණන් කරමින් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි කියනවා රටේ ජනතාවට පළාත් පාලන මැතිවරණයෙන් ඔබගේ මේ තියෙන පීඩාකාරී තත්ත්වෙට අපි දැක්කා ජනාධිපති මැතිවරණය වගේ මහ මැතිවරණය මේ රටේ ජනතාවට නොයෙකුත් පොරොන්දු බොරු පොරොන්දු ගණනාවක් දීලා බලය ලබා ගත්තා. ඒ නිසා අපි කියනවා රටේ ජනතාවට මේ හොඳම අවස්ථාවක් Tamanට ලබා දුන්න පොරොන්දු දැන් මාස 6ක් ගත වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා පළාත් පාලන මැතිවරණයේ සිංහල හින්දු අවුරුද්දෙන් පස්සේ මැයි මාසයේ මුල් සතියේ පවත්වයි කියලා. දැන් නාම යෝජනා අවසන් දිනේදී මැතිවරණ කාර්යාලයේ දින වකවානු සඳහන් කරයි. අපි කියනවා රටේ ජනතාවට මාස 6ක් යනකොට විශාල වැඩපිළිවෙලක් රටේ ජනතාවට කරනවා කියපු ආණ්ඩුවක් අද රිලව් ගනිමින් ජනතාවගේ ප්‍රශ්න අමතක කරමින් යනවා. ඒ නිසා අපි කියනවා රටේ ජනතාවට සමගි ජන බලවේගයේ හැටියට ඔබගේ ඡන්දය පළාත් පාලන මැතිවරණයේදී ඔබේ ගමේ වැඩක් කරලා තියෙන වැඩක් කරන්න පුළුවන් සමගි ජන බලවේගයේ දාලා දින අපේක්ෂකයට ලබා දීලා ඒ ඡන්දෙදී ආණ්ඩුව කියපු බොරු වලට Taman උත්තරයක් දෙන්න කියලා අපි රටේ ජනතාවට කියනවා. News Lens.